Have a nice day, my dear children. Today I am going to teach you about the lesson place value of a number. What is the lesson? Place value of a number. So what is the meaning of place value? මොකද්ද පුතේ මේ place value කියන්නේ? Place value කියන්නේ ස්ථානීය අගය. Place value of a number කියන්නේ සංඛ්‍යාවක ස්ථානීය අගය. හරි. මොකද්ද පුතේ මේ සංඛ්‍යාවක ස්ථානීය අගය කියන්නේ? හරි. දැන් ටීචර් කියලා දෙන්නම් මොකද්ද මේ ස්ථානීය අගය කියලා කියන්නේ. Right. Let's identify the numbers up to 10. Right. Shall we count? අපි ගණන් කරමුද? Right. 1 2 3 4 5 6 7 8 9 10. Right? දැන් උතනින් පුතේ 1 ඉඳලා 9 වෙනකන්. ඒ කියන්නේ 1 ඉඳලා 9 වෙනකන් සංඛ්‍යාවල තියෙන්නේ එකේ ඉඳන් 9 වෙනකන් ඒවට අපි කියන්නේ පුතේ ඉලක්කම් කියලා. මොකද්ද? එකේ ඉඳලා 9 වෙනකන් ටිකට අපි කියන්නේ ඉලක්කම් කියලා. ඒතර 9 ඉඳලා 10 වෙච්ච ගමන් ඔතන තියෙනවා පුතේ ඉලක්කම් දෙකක්. මොකද්ද ඉලක්කම් දෙක? බිංදුව සහ 1. හරිද? එතකොට දැන් මේ 10 කියන සංඛ්‍යාවේ බිංදුව තියෙන්නේ අර එකේ පේලිය කෙලින්. නේද? ඒතකොට මෙන්න මේ එකේ පේලියට අපි කියනවා මොකද්ද? එකේ ඒවා කියලා. හරිද? ඒතකොට 10 හැදෙන්නේ පුතේ ඉලක්කම් දෙකකින්. ඉලක්කම් දෙකකින්. ඒතකොට මේ ඉලක්කම් දෙකක් එකතු වුනහම හැදෙන්නේ සංඛ්‍යාවක්. ඉලක්කම් දෙකක් එකතු වුනහම හැදෙන්නේ සංඛ්‍යාවක්. එතකොට මේ එකේ පේලිය තමයි බිංදුව තියෙන්නේ. එතකොට ඒ පේලියට අපි කියනවා එකේ ඒවා කියලා. ඒතර දැන් අපි 10 ලියනකොට 10 එකේ පේලිය කෙලින් බිංදුව එනවා. ඊට පස්සේ 1 යනවා අනිත් පැත්තට. එතකොට 10 කියන්නේ සංඛ්‍යාවක්. එක අනිත් පැත්තට ගිය ගමන් ඉලක්කම් දෙකක් තියෙනවා. එතකොට අපි එකේ තියෙන පැත්තට කියනවා මොකද්ද පුතේ? 10 ඒවා කියලා. 10 ඒවා කියලා. එහෙනම් 10 වෙච්ච ගමන් සංඛ්‍යාවක් වෙනවා. සංඛ්‍යාවක් හැදෙන්නේ ඉලක්කම් වලින්. ඒතර මේ 10 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් ඒතර ඒ ඉලක්කම් දෙක අපි නම් කරනවා බිංදුව තියෙන පැත්ත එකේ ඒවා, එක තියෙන පැත්ත 10 ඒවා කියලා. තේරුණාද? එහෙනම් පුතේ ස්ථානීය අගය කියන්නේ මේ ඉලක්කම පිහිටන තැන අනුව ඒ ඉලක්කමට දෙන අගය. ඉලක්කම පිහිටන තැන අනුව ඉලක්කමට දෙන අගය. හරිද? දැන් එකේ පේලිය තියෙනවා නම් ඉලක්කම ඒ එකේ පේලියට අපි කියනවා එක ස්ථානය කියලා. ඒතකොට එකේ පේලියේ තියෙන ඒවට කියන්නේ එක ස්ථානය කියලා. ඒතර එක පිහිටන ස්ථානය, එක ස්ථානය. ඒතර බිංදුව පිහිටන්නේ 10 කියන සංඛ්‍යාවේ බිංදුව පිහිටන්නේ එක ස්ථානය. තේරුණාද? ඊට පස්සේ 10 කියන ඉලක්කමේ එක පිහිටන්නේ 10 ස්ථානය. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාවක ඉලක්කම පිහිටන තැන අනුව අපි ඒ ඉලක්කමට අගයක් දෙනවා. අන්නේ අගය කියනවා ස්ථානීය අගය. තම් place value. හරිද? ඒතර මේ 10 කියන සංඛ්‍යාවේ බිංදුව තියෙන පැත්තට අපි දෙන්නේ එක ස්ථානය. නැත්නම් අපි කියනවා එකේ ඒවා කියලා. එක තියෙන පැත්තට අපි දෙන ස්ථානීය අගය 10 ස්ථානය. ඒකට ඒකට අපි කියන්නේ 10 ඒවා කියලා. තේරුණාද? හරි. ඒතර එක ස්ථානය නැත්නම් එකේ ඒවා කියන එකට අපි ඉංග්‍රීසි වලින් කියනවා ones කියලා. ones mean එකේ ඒවා. ඒතර 10 ඒවා තියෙන පැත්තට අපි කියනවා tens කියලා. 10 ඒවා. ones and tens. Ones and tens. Right? Right. Now I explain it in second part. Right.